ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම? ඉතින් ඔයගොල්ලන්ට අද මම කියලා දෙන්න යන්නේ ඔයා ගාව තියෙන ක්‍රාෆ්ට්මන් වේව් හෝ වේවා මයින්ක්‍රාෆ්ට් හෝ වේවා ඔයා ගාව තියෙන මයින්ක්‍රාෆ්ට් වල සමාන ගේම් එකකට කොහොමද වන් ඩොක් දාගන්නේ කියලා. ඉතින් අපි යමු වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකට. එමු ඔයගොල්ලෝ මේ විදියට Play Store එකට යන්න ඕනේ. ඊට පස්සේ මේ විදියට සර්ච් බාර් එකට ගිහලා සර්ච් කරන්න වන් බ්ලොක් මොඩ් කියලා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදියට මෙන්න මේම එකක් එනවා. මෙන්න මෙහෙම අයිකන් එකක් තියෙන මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මේක තමයි ඕන. ඊට පස්සේ ඉතින් ඒක මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන MB එකට යන්නේ නැහැ. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදියට මේක ඕපන් යන්න. ඊපස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදියට මොඩ් ගොඩක් ආවා. ඉතින් මම මේ වෙනකොට මයින්ක්‍රාෆ්ට් වන් බ්ලොක් ගහලා තියෙන එකකින්ද විදියට පේනවා. ඉතින් ඒකින්ද ඒ වගේම මම මෙන්න මේක මේ විදියට ඩවුන්ලෝඩ් කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරනවා. මේ ඩේටා නැති හින්දා ෆ්‍රෙන්ඩ්ස් මේක බෑ. මේ ඩේටා පොඩ්ඩක් ඕනේ. ඇඩ් එක බලන්න ඕන. ඉතින් පුංචි ඩේටා පොඩ්ඩයි ඕනේ. ඉතින් මෙන්න මේ විදියට දැන් මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් වන් බ්ලොක් තියෙනවා මං ගාව. මෙන්න මේ විදියට මෙන්න මෙතන මේ import and play කියලා තියෙන එක උඩ එකපාරක් ටච් කරාම start minecraft and import added. ඊට පස්සේ මෙන්න මේ විදියට ඔයාට එනවා ඔයාගේ ගේම් දෙක ලොකී ක්‍රාෆ්ට් හරි ක්‍රාෆ්ට්මන් හරි. මෙන්න මේ විදියට ක්‍රාෆ්ට්මන් උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදියට එනවා. මෙන්න මේ විදියට උඩින්ම වෙලා තියෙන වන් බ්ලොක් එකට යන්න. හරි ඉතින් පටන් ගන්න මෙන්න මේ විදියට බෙඩ් රොක් එකක් උඩ මෙහෙම ඉංග්‍රීසි මෙහෙම ඔයාලට පේනවා දැන් මං ඉන්නේ බෙඩ් රොක් එකක් උඩ. ඉතින් මේ විදියට අපි මේ ඉංග්‍රීසි තියෙනවා. ඒ වගේම භාෂා දෙකක් තියෙනවා. ඉංග්‍රීසි තෝරාගත්තට පස්සේ මෙන්න මේ විදියට මෙසේජ් එකක් ආවා. මෙන්න මේ විදියට වන් බ්ලොක් කරනවා. ඉතින් බ්ලොක් එක ඔයාලා මෙහෙම කඩ ගන්න පුළුවන්. ඉතින් තමයි මයින්ක්‍රාෆ්ට් වන් බ්ලොක්. ඔයාට තියෙන මයින්ක්‍රාෆ්ට් මොක වුණත් ඔයාට ඕන එකකට මේක දාගන්න පුළුවන්. ඉතින් මොකද ඉතින් ගේම් වීඩියෝ එක ගැන ඉතින් ඔයාලා කැමතිද ඉක්මනටම වන් බ්ලොක් වීඩියෝ එකක් ගෙනවට. ඉතින් වන් බ්ලොක් වීඩියෝ එකක් ගෙනවට කැමති නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ලයික් දාන්න කියලා කියනවා. ඔයගොල්ලෝ යාළුවටත් මේක බලන්න ෂෙයා කරන්න කියලා මම මතක් කරන ගමන් එහෙනම් හැමෝටම goodbye friends. bye.